මම අද ෂෝට් නෝට් එකක් හදාගන්න හදන්නේ අනුපාත පාඩමට. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. මම ඉස්සෙල්ලම අනුපාත කොටස් 4කට බෙදා ගන්නවා. පළවෙනි විදිහේ තමයි අනුපාත දෙකක් කෙනෙකුට කොහොමද අපි අනුපාතයක් ගන්න හදන්නේ කියලා. ඒ කියන්නේ සරලම විදිය. ඊට පස්සේ අනුපාත 3ක් කෙනෙකුට. ඒ කියන්නේ 6x ක්‍රමයට හදන විදිය. ඊට පස්සේ අනුපාත 4ක් කෙනෙකුට අපි කොහොමද හදන්නේ කියලා වගේම වෙනස් ආකාරයකට આવොත් ගාණක් කොහොමද හදන්නේ කියලා. මේ ආකාර 4ට අපි ෂෝට් නෝට් කරගමු. අඹ වෙලෙන්දෙක් කමල්ගේ කඩේට සහ ගයාන්ගේ කඩේට 3:5 අනුපාතයට අඹ බෙදා හරින ලදී. කමල්ගේ කඩේට වඩා අඹ ගෙඩි 120ක් ගයාන්ගේ කඩේට ලැබුණේ නම් කමල්ගේ කඩේට ලැබුණ අඹ ගෙඩි ගණන කීයද? අහන්නේ කමල්ගේ කඩේට ලැබුණ අඹ ගෙඩි ගණන කීයද කියලා. ඉස්සෙල්ලා මේ අනුපාතය අපි භාග විදියට හදාගමු. එතකොට 5යි 3යි එකතු 8යි 8න් 3යි 8න් 5යි මේ විදිහට හදා ගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඊට පස්සේ මේ තියෙන්නේ කමල්ගේ ගාන, මේ තියෙන්නේ ගයාන්ගේ ගාන. දැන් මේ 120 කියලා අපිට දීලා තියෙනවානේ. මේ 120 කියලා කියන්නේ මේ දෙකේ වෙනස. ඒ කියන්නේ 8න් 3න් අඩු කරනවා 8න් 5න් අඩු කරනවා 8න් 3ක්. ඒ කියන්නේ 8න් 2යි. ඒ 8න් 2යි කියන්නේ 120යි. දැන් අපි බලන්න ඕනේ 8න් 2ක් කියන්නේ අඹ ගෙඩි 120ක් නම් 8න් 1ක් කියන්නේ අඹ ගෙඩි කීයක්ද කියන එක. දැන් අපි 8න් 8ක් කියන්නේ කීයද කියලා හොය ඉන්න ඕනේ නැහැ. කෙලින්ම 120 දෙකට බෙදලා අපි හොයාගන්නවා 8න් 1ක් කියන්නේ අඹ ගෙඩි 60ක් කියලා. ඉතින් දැන් 8න් 1ක් කියන්නේ අඹ ගෙඩි 60ක් නම් අපි හොයන්න ඕනේ 8න් 5ක් කියන්නේ කීයද? 8න් 3ක් කියන්නේ කීයද? ගානේ අහලා තියෙන්නේ ගයාන්ගේ කමල්ගේ විතරයි. නමුත් මම දෙකම හදන්න. 8න් 5ක් කියන්නේ අපිට කලින් හම්බුණා 60යි. 60 ගුණ කරනවා 5න්. උත්තරේ එනවා 300ක්. ඊළඟට 8න් 3යි. 8න් 3යි කියන්නේ 60 ගුණ කරනවා 3න්. එතකොට අපිට උත්තරේ විදිහට එනවා 180ක්. එතකොට මෙතන උත්තරේ තමයි කමල්ගේ කඩේට ලැබුණු අඹ ගෙඩි ගණන 180යි. ඊළඟට අනුපාත 3ක් කෙන ගණන්. සාමාන්‍ය විදිහට අනුපාත 3ක් ආවොත් අපිට හදා ගන්න පුළුවන්. අර දෙකක් එනකොට හදන විදිහම තමයි. හැබැයි මේ වගේ ගණනක් ආවොත් අනුපාත 3ක් දීලා කොහොමද හදන්නේ කියලා බලමු. අපේ ගාන තමයි සීතාට ටොෆි 1ක් ලැබෙන විට ගීතාට ටොෆි 2ක්ද, ගීතාට ටොෆි 3ක් ලැබෙන විට රමණිට ටොෆි 2ක්ද ලැබුණේ. මුළු ටොෆි ගණන 520ක් නම් මොවුන්ට ලැබුණු ටොෆි ගණන වෙන වෙනම සොයන්න. දැන් මෙතන ඉන්නේ කට්ටිය 3 දෙනයි. සීතා, ගීතා, ඊට පස්සේ රමණි. මේ 3 දෙනා තමයි ඉන්නේ. දැන් සීතාට ටොෆි 1ක් හම්බ වෙනකොට ගීතාට 2යි. ආයි ගීතාට 3ක් හම්බ වෙනකොට රමණි ටොෆි 2යි. බලමු දැන් අපි ගාන කොහොමද හදන්නේ කියලා. සීතා, ගීතා, රමණි මේ 3 දෙනා තමයි ඉන්නේ. සීතාට එක ටොපියක් හම්බ වෙනකොට ගීතාට ටොපි 2ක් හම්බ වෙනවා. ගීතාට ටොපි 3ක් හම්බ වෙනකොට රමණි ටොපි 2ක් හම්බ වෙනවා. මේක අපි හදන්නේ zigzag ක්‍රමයෙන්. මෙන්න මේ ක්‍රමයෙන් තමයි හදන්නේ. මේ zigzag ක්‍රමය අනුව ගුණ කරන්න තමයි තියෙන්නේ. එක් වරක් 3 3යි අනු දෙවරක් 3 6යි අනු දෙවරක් 2 4යි. දැන් මේ 3 දෙනාටම හරියන එක අනුපාතයක් ආවා. දැන් මේ අනුපාතය අරගෙන අපිට සාමාන්‍ය විදිහට ගාන හදන්න තමයි තියෙන්නේ. දැන් අපි මේකේ පොදු ගාන බලමු. ඒ කියන්නේ 6යි 4යි 10යි 10යි 3යි 13යි 13න් 3යි 13න් 6යි 13න් 4යි
දැන් අපි බලන්න ඕනේ 13න් 13 කියන්නේ කීයද කියලා. 13න් 13යි කියන්නේ 520යි. ඒ කියන්නේ මුළු ටොෆි ගන්න 520යිනේ. ඒ කියන්නේ 13න් 13 කියන්නේ 520යි නම් 13න් එකක් කියන්නේ කීයද කියලා බලන්න අපි 520 බෙදනවා 13න්. එතකොට 13න් එකක් කියන්නේ 40යි. 13න් එකක් කියන්නේ 40යි නම් ඊළඟ අපිට හොයන්න පුළුවන් 13න් 3ක් කියන්නේ කීයද? 13න් 6ක් කියන්නේ කීයද? 13න් 4ක් කියන්නේ කීයද කියලා. 13න් එකක් කියන්නේ 40යිනේ. 40 ගුණ කරනවා අපි 3න් 120යි. 40 ගුණ කරනවා 6න් 240යි. 40 ගුණ කරනවා 4න් 160යි. අපි දැන් බලමු මේ ටික එකතුව 520ක් එනවද කියලා. 0යි 6යි 4යි 10යි 2යි 12යි 2 දැම්ම එකක් ඉතුරුයි. 1යි 2යි 3යි 4යි 1යි 5යි 520 එනවා. කට්ටියගේ ඊට පස්සේ වෙන වෙනම හම්බුන් ටොෆි ගන්න තමයි මේ තියෙන්නේ. දැන් අපි අපේ ආකාර 4න් ආකාර දෙකක් හදලා ඉවරයි. පළවෙනි විදිය තමයි අනුපාත දෙකක් එන විදිය. ඊළඟ විදිය තමයි අනුපාත 3ක්. ඒ කියන්නේ zigzag ක්‍රමයෙන් හදන විදිය. ඊළඟ ක්‍රමය තමයි අනුපාත 4ක් එනකොට කොහොමද අපි ඒ ගාන හදන්නේ කියන එක. අපි දැන් ගානේ කියව ගමු. x ට රුපියල් 3ක් ලැබෙන විට y ට රුපියල් 5ක් ලැබේ. y ට රුපියල් 10ක් ලැබෙන විට z ට රුපියල් 12ක් ලැබේ. z ට රුපියල් 6ක් ලැබෙන විට a ට රුපියල් 8ක් ලැබේ. බෙදා දෙන ලද මුළු මුදල රුපියල් 44000ක් නම් x ට සහ y ට ලැබෙන මුදල සොයන්න. ඉස්සෙල්ලාම බලන්න මෙතන කී දෙනෙක් ඉන්නවද කියලා. x y z a මේ 4 දෙනා තමයි ඉන්නේ. අපි දැන් ගාන ලියාගමු එහෙනම්. x y z a x ට රුපියල් 3ක් ලැබෙන විට y ට රුපියල් 5ක් ලැබෙනවා. y ට රුපියල් 10ක් ලැබෙන විට z ට රුපියල් 12ක් ලැබෙනවා. z ට රුපියල් 6ක් ලැබෙන විට a ට රුපියල් 8ක් ලැබෙනවා. මේක තමයි ගාන. දැන් අපි තර්කයක් ගොඩනගන්න තමයි යන්නේ. එතකොට අපි හොයන්න ඕනේ මෙන්න මේ හිස්තැන් ටික. මේ හැම හිස්තැනක්ම හොයන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් මේ අනුපාතය ගොඩනගන්න නම් ඒක විතරක් ප්‍රමාණවත්. මේක නම් ඒක විතරක් ප්‍රමාණවත්. ඔයාට කැමති අනුපාතයක් ලේසි විදිහට බලලා හදා ගන්න පුළුවන්. දැන් තරකේ ගොඩනගන්න තමයි හදන්නේ. දැන් බලන්න මොකක් හරි සම්බන්ධතාවයක් තියෙනවද මේවා අතරේ කියලා. දැන් බලමු මේ 10යි 12යි. 12 භාගය තමයි 6. එතකොට 10 භාගය වෙන්න පුළුවන් මෙතෙන්ට එන සංඛ්‍යාව. 12 භාගය 6යි නම් 10 භාගය 5යි. ඒ විදිහට තර්කයක් ගොඩනගන්න පුළුවන්. දැන් 10 භාගය 5යි 12 භාගය 6යි. එතකොට මෙතන මේ තියෙන සංඛ්‍යාවේ භාගය තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ 8 වගේ දෙගුණයක් කියන සංඛ්‍යාව තමයි මෙතන. 8 වරක් 2 එතකොට 16යි. එතකොට මෙතන උඩ සංඛ්‍යා දෙක පුරවන්න ඕන දැන් අවස්ථාවක් ආවා. දැන් 10 කියන්නේ 5 දෙගුණේ නම් 12 කියන්නේත් 6 දෙගුණේ 16 කියන්නේ 8 දෙගුණේ. එතකොට ඔන්න පළවෙනි තීරුව හරි. අපිට මුලින්මත් මේ පළවෙනි තීරුව හදාගන්න තිබ්බා. ඊට පස්සේ දැන් 3යි 5යි 6යි 8යි. මෙතනත් 8 තියෙනවා 6 තියෙනවා 5 තියෙනවා. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ 3. මෙතෙන් 3 ආවා කියන්නේ 3 දෙගුණේ තමයි 6. මේ විදිහට දැන් අපි මේක පුරවගත්තා. අපි මේකේ පළවෙනි තීරුවෙන් ගාන හදමු.
මේ ටිකේ එකතුව ගන්න ඕනේ ඉස්සෙල්ලම. මේ ටිකේ එකතුව කීයද? 22යි. එතකොට එන්නේ 22න් 3 22න් 5 22න් 6 22න් 8. අපි දැන් මුලින්ම හොයන්න ඕනේ 22න් 22 කියන්නේ 44000යි නම් 22න් 1 කියන්නේ කීයද කියලා. ඒ කියන්නේ මේක අපි බෙදනවා 22න්. කීයද? 1යි 2යි 2000යි. දැන් ගන්න ලේසියි. 22න් 1යි කියන්නේ 2000යි නම් අපිට හොයන්න තියෙන්නේ මේ ගානට අනුව x සහ y වල අගය කීයද කියලා. ඉතින් x සහ y කියන්නේ x කියන්නේ 22න් 3, y කියන්නේ 22න් 5. අපි ලියාගමු 22න් 3ක් කියන්නේ 2000 ගුණ කරනවා 3ෙන්. එතකොට අපිට එනවා x වල අගය 6000ක් විදිහට. ඒ කියන්නේ x සමානයි x ට හම්බ වෙනවා රුපියල් 6000. y කියන්නේ 22න් 5යි. ඒ කියන්නේ 2000 ගුණ කරනවා 5ෙන්. y සමාන වෙනවා මේ මුදලට. අපි බලමු ඉතිරි z සහ a හරිද කියලා. z කියන්නේ 22න් 6යි. ඒ කියන්නේ 2000 ගුණ කරනවා 6ෙන්. ඒ කියන්නේ 22න් 8යි. 2000 ගුණ කරනවා 8ෙන්. ඉතින් මේ ටික එකතු කරලා බලමු උත්තරේ හරිද කියලා. මෙතනින් හදන්න. හයයි 12යි 13යි 14යි එකක් ඉතිරි 3යි 1යි 4යි 47යි. ඒ කියන්නේ උත්තරේ හරි. අපි ගත්තු x කියන්නේ 6000යි y කියන්නේ 10000යි රුපියල් වලින්. දැන් ඔයාලට අනුපාත 4ක් තියෙන ගාණක් මේ විදිහට හදන්න පුළුවන්. හැබැයි ඉතින් තව ප්‍රැක්ටිස් කරන්න ඕනේ විවිධ වර්ගයේ ගණන් හදලා. අනුපාත ගණන් හදද්දී 4 වෙනි පොයින්ට් එක විදිහට මම ගත්තේ වෙනස් ගණන්. ඒ කියන්නේ එක එක විදිහට වෙනස් කරපු ගණන් එන්න පුළුවන්. ඒක එක උදාහරණයක් මම ඔයාලට දෙන්නම්. 4න් 1 අනුපාතයට මිශ්‍ර කරන ලද දොඩම් දෙහි බී මිශ්‍රණයක් ඇත. මෙයින් ලීටර 5ක් ඉවත් කර නැවත ලීටර 6ක් දොඩම් මෙම මිශ්‍රණයට එකතු කරේ නම් මෙම දොඩම් සහ දෙහි වල අනුපාතය කොපමණද කියලා තමයි අහන්නේ. ඉස්සෙල්ලම අපි හදා ගන්න ඕනේ ලීටර ගාණ කීයද කියලා. දැන් අනුපාතයේ තියෙන්නේ 4යි 1නේ. ඒ කියන්නේ දොඩම් 4යි දෙහි 1යි. එතකොට අපි මෙතන ලීටර ගාණ කීයද කියලා මුලින්ම හදා ගන්න ඕනේ. ඒ කියන්නේ 4යි 1යි 5යිනේ. 5න් 4යි 5න් 1යි. මට ගාන ලියද්දී අමතක වෙලා තියෙනවා 4යි 1 අනුපාතයට මිශ්‍ර කරන ලද දොඩම් දෙහි බී මිශ්‍රණයක් ඇත. ඒ මිශ්‍රණයේ ලීටර 20ක් තියෙනවා මේ මුළු මිශ්‍රණය. එයින් තමයි 5ක් ඉවත් කර නැවත 6ක් මේකට දොඩම් මිශ්‍රණය විතරක් එකතු කරන්නේ. දැන් අපි බලමු. අපි දැන් ඉස්සෙල්ලා මේ විදිහට ලියාගත්තා. අපි ඉස්සෙල්ලාම හොයන්න ඕනේ
පහෙන් එකක් කියන්නේ කීයද කියලානේ. අපි දැන් ඉස්සෙල්ලාම හොයන්න ඕනේ පහෙන් එකක් කීයද කියලා. එතකොට පහෙන් පහක් කියන්නේ 20යි. අපිට දීලා තියෙනවා මුළු මිශ්‍රණය 20යි කියලා. එතකොට පහෙන් එකක් කියන්නේ 4යි. කියන්නේ ලීටර 4ක් තමයි පහෙන් එකක් කියලා කියන්නේ. කලින් ගණන් වලදී වගේම තමයි පහෙන් 4යි කියන්නේ කීයද කියලා හොයන්න. දැන් අපි කියවන ලීටර 4යි පහෙන් එකක් කියන්නේ කියලා. ඒක ගුණ කරනවා 4ෙන් 16යි ලීටර. ඊට පස්සේ පහෙන් එකක් කියන්නේ අපි කොහොමද දන්නවා 4 ගුණ කරනවා එකෙන්. මේ තියෙන්නේ දොඩම් මේ දෙහි. ඊළඟට අපි බලන්න ඕනේ දැන් අපි මේ ලීටර 20ක් තියෙන මිශ්‍රණයනේ මේ විදිහට තියෙන. දැන් ලීටර 20ක් තියෙන මිශ්‍රණය ඇතුලේ දොඩම් තියෙනවා 16ක් ලීටර 2. දැන් කියනවා මේන් ලීටර 5ක් ඉවත් කරනවා. ඒ කියන්නේ දැන් මේ 20ක් තියෙන මිශ්‍රණයෙන් ලීටර 5ක් ඉවත් කරනවා. නැවත ලීටර 6ක් දොඩම් විතරක් දානවා. එහෙම දැම්මට පස්සේ කොහොමද මේ දෙකේ අනුපාතය කියලා තමයි අහන්නේ. දැන් ලීටර 5ක් ඉවත් කරනවා නම් අපි බලන්න ඕනේ ඒ 5 ඇතුළෙත් මේ අනුපාතයටමනේ තියෙන්නේ මිශ්‍රණය. ඒ කියන්නේ මේ 5 ඇතුළෙත් තියෙන්නේ 4:91. ඒක හිතන්න දෙයක් නෑ. එතකොට මේ 5 ඇතුළේ 4ක් තියෙනවා දොඩම්. එකක් තියෙනවා දෙහි. එතකොට 16න් අඩු කරන්න ඕනේ 4ක්. එතකොට අපිට උත්තරේ 12යි ලීටර. 4න් අඩු කරනවා එකක්. එතකොට අපිට 3යි ලීටර. මේ දොඩම් මේ දෙහි. දැන් මේ 5 අඩු කරාට පස්සේ මේ ගාන තමයි අපි ගාව තියෙන්නේ මිශ්‍රණය ඇතුලේ. ඊට පස්සේ නැවත අපි මේකට දොඩම් 6ක් එකතු කරනවා. කියන්නේ මේ දොඩම් ආයෙත් අපි එකතු කරන දොඩම් 12යිනේ. ඒකට අපි 6ක් එකතු කරනවා. එතකොට තියෙනවා අපි ගාව ලීටර ඔක්කොම 18ක්. දොඩම් 18ක් තියෙනවා. දෙහි වෙනස් වෙන්නේ නැහනේ. දෙහි ඒ විදිහම තමයි ලීටර 3යි. එතකොට මෙතන ලියාගමු. වෙනස් වුණාට පස්සේ අපි ගාව දොඩම් තියෙනවා ලීටර 18ක්. දෙහි තියෙනවා ලීටර 3ක්. මේක තමයි අනුපාතය. දැන් අපි මේකට ඕන අපිට මේක සුළු කරලා අනුපාතයක් සුළු කරලා ඒ පොඩිම අවස්ථාවෙන් තමයි තියන්න ඕනේ. 3ට 1යි 3ෙන් බෙදුවාම 18 3ෙන් බෙදුවාම 6යි. මේක තමයි අනුපාතය. දොඩම් 6ට දෙහි 1ක්. කලින් තිබ්බේ දොඩම් 4ට දෙහි 1ක අනුපාතයක්. මම හිතනවා ඔයාලට ගාන තේරෙන්නේ නැති කියලා. මේ විදිහට තමයි අනුපාත ගණන් මම ෂෝට් නෝට් කරගත්තේ. ඒ කියන්නේ අනුපාත ගණන් වල 4ක් මම ගත්තා මේ විදිහට. පළවෙනි එක තමයි අනුපාත දෙකක් තියෙනකොට අපි හදන විදිහ. ඒ විදිහටම ඊළඟට අනුපාත 3ක් තියෙනකොට. මේ කියන්නේ අනුපාත දෙකක් තියෙනකොට අපි හදන විදිහ නෙමෙයි. 3ක් තියෙනකොට zigzag ක්‍රමයෙන් හදන විදිහ තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අනුපාත 4ක් තියෙන විදිහට හදන විදිහ සහ වෙනස් ආකාරයේ ගානක් ආවොත් හදන විදිහ. මේ ටික ෂෝට් නෝට් කරගත්තොත් ඔයාලටත් ලේසියෙන් මේ අනුපාත තේරුම් ගන්න පුළුවන් වෙයි. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා.